හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. අද නම් ඉතින් දවසම වහිනවා ඊයේ ඉඳන්ම. මට හිතෙනවා පොඩි කෑමක් හදන්න ඕනි කියලා. ඉතින් මම හදනවා කොත්තු. ගෝවා කැරට් පොඩියට කපා ගත්තා. ඒ වගේම ලීක්ස් ටිකුත් පොඩියට කපා ගත්තා. ලුණු, කරපිංචා, ඒ වගේම සුදු ලුණු සහ ඉඟුරු පොඩියට කපා ගත්තා. ඒ වගේම පැකට් එකේ තිබ්බ කොත්තු කැබලි ටිකත් එළියට ගත්ත කූල් එක යන්න. තෙල් ටිකක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ ඉඟුරු, සුදු ලුණු සහ කරපිංචා එකතු කරගන්නවා. ඒක රන්වන් පාට වෙනකොට අපි ඒකට කැරට් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ගෝවා ටිකක් එකතු කරගන්නවා. අවසානයේටම අපි ලීක්ස් ටිකක් එකතු කරගන්නවා. බිත්තර 6ක් මම එකතු කරගන්නවා. ඒ වගේම අවශ්‍ය පමණට ලුණු දාගන්නවා, කෑලි මිරිස් දාගන්නවා. ඒ වගේම චිකන් හොදි ටිකුත් එකතු කරගන්නවා රස අනුව. අවසානයේදී ඉතින් මේ වගේ රසම රස කොත්තු එකක් කන්න පුළුවන්. කැමති අය ඉන්නවා නම් මේකට මොසරෙලා චීස් ටිකක් එකතු කරගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. බායි.